ආයිබෝවන් චෙප්සිල්ලා YouTube නාලිකාවේ සාදරයෙන් පිළිගන්නවා. අපි අද මයියොක්ක ගැන කතා කරමු. මයියොක්ක කියන්නේ ඇත්තටම හරිම රසවත් වගේම ගුණදායී ආහාර වේලක්. මයියොක්ක වලට පුළුවන් අපේ ශරීරයේ තියෙන පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම බිත්තර කහමද වල තියෙන විටමින් E සහ K මයියොක්ක වල අඩංගුයි. අපි අද බලමු මයියොක්ක වලින් රසවත් අයිස්ක්‍රීම් එකක් හදන්නේ කොහොමද කියලා. මේ අයිස්ක්‍රීම් එක හදන්නේ කොහොමද කියලා අපි වීඩියෝ එකට ගිහලා බලමු. කොහොමද මේකට අවශ්‍ය කරන බඩු අපි කොහොමද මේ අයිස්ක්‍රීම් එක හදන්නේ කියලා. අපි යමු දැන් වීඩියෝ එකට ගිහලා අපි බලමු අයිස්ක්‍රීම් එක හදන්නේ කොහොමද කියලා. දැන් අපේ මයියොක්ක ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් මයියොක්ක එකේ තියෙන මේ කෙන්ද වගේ කොටස දැන් අපි අයින් කරගන්න ඕනේ. මේ කොටස. දැන් අපිට බෙන්ඩ් කරගන්න ඕනේ මේක. අපි මේ කොටස අයින් කරගන්න ඕනේ. හොඳට මයියොක්ක ටික තැම්බිලා තියෙන්නේ. මේ කෙන්ද වගේ කොටස දැන් මම මේක මෙහෙම අයින් කරගන්නවා. කෙන්ද වගේ කොටස. ඒක පාවිච්චියට ගන්න බෑ. ඒක අයින් කරගන්න මේ විදිහට. දැන් අපි අයිස්ක්‍රීම් එක හදන්න මයියොක්ක ටික මේ විදිහට අපි බ්ලෙන්ඩරේට දාගන්නවා. අපි මේකට කිරි එකතු කරනවා. කිරි. වැනිලා එකතු කරනවා. වැනිලා. බීහනි ටිකක් එකතු කරනවා. බීහනි ස්වල්පයක් මේකට මම දැන් එකතු කරනවා. එකතු කරලා අපි දැන් මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. දැන් අපි ඊතුරු මයියොක්ක ටික තමයි මේකට එකතු කරනවා. දැන් මේ අයිස්ක්‍රීම් එක අපි මේ කන්ටේනර් එකකට එකතු කරගන්නවා. අපි දැන් මේක අයිස්ක්‍රීම් එක හදලා ඉවරයි. අපි දැන් මේක පැය දෙකක් ශීතකරණයේ තියෙන පීෂර් එකේ. අපි පැය දෙකකින් පස්සේ අපි බලමු අයිස්ක්‍රීම් එක කොහොමද කියලා හැදලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි මයියොක්ක වලින් හදාගත්ත අපේ අයිස්ක්‍රීම් එක. අපි දැන් මේක රස බලමු. ඇත්තටම හරිම රසයි. ඔයාලත් මේ විදිහට මයියොක්ක වලින් අයිස්ක්‍රීම් එකක් ගෙදර හදලා රස බලන්න.